හරි ඉතින් ඔයාලට ඔය පේනවා වගේ රහස් ටික බලන්න ඕන නම් එතන ඉඳන් වීඩියෝ එක බලන්න. ඔන්නම ඉතින් රහස් 5ක් කියනවා හරියටම මම ඔය ටික බලන්න ඕන නම් වීඩියෝ එක ඉතුරු හරිය බලන්න. හලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? හලෝ ගයිස් ඉතින් මොකෝ වෙන්නේ? මම කතා කරන්න යන්නේ රහස් 5ක් ගැන තමයි. මුලින්ම රේස් එකට අරන් ඉතුරු ටික යන්කෝ. මේ හරිය රෙකෝඩ් වෙලා නැහැ. මම මේ වීඩියෝ එක බලන් කතා කරන්නේ. එතන ඉඳන් ඉස්සරහට යන්න. ඉස්සරහා අන්න අතන පේන පන්සලට යන්න ඕනේ. ඔතනින් උඩට දාන්න අතර කරගමුකෝ. බස් එකට අරන් හරි. දැන් ඔතනින් බහින්නකෝ. පළවෙනි රහස් තමයි මේක. ඉතින් අපිට ඕන තැනක ඉඳන් කරවේකි. මෙන්න මේ ඉනිමක තියෙන්නේ. ඔය ඉනිමකෙන් අපිට පහළට නගින්න පුළුවන්. උඩ පයින් බටන් එක දිගට ඔබාගෙන හිටියම හරි. ඊට පස්සේ ඉතින් නිකම්ම මේ ඇතුළට යනවා. කොහොම වෙනවද දන්නේ නැහැ. එනවා ඉතින් බග් තමයි ඔය ගේම් එකේ. මෙන්න මෙතනින් අපිට උඩ පැනලා පහළට නග ගන්න පුළුවන්. දැක්කනේ. පළවෙනි එක ඕක තමයි ඉතින්. දෙවෙනි එක තමයි යන්කෝ. මෙන්න මේ චෛත්‍ය තියෙන්නේ. ඕක උඩටත් අපිට අර වගේ උඩ පැන පැන නගින්න පුළුවන්. චෛත්‍ය උඩටම යන්න පුළුවන් අපිට. දැක්කනේ. පේනවනේ අර කොම පේනවා ඉතින් ආයි පලාතක්ම පේනවා. මෙන්න මෙතන ඉඳන් තුන්වෙනි එක අන්න අර පන්සලට මෙහෙම ඩිම් පැනලා දුවන එක මේව කරගෙන පස්සේ නිකන් අහසේ ඇවිදිනවා වගේ වෙනවා. ඒ දුවලා ගිහින් අර අනිත් චෛත්‍යයට උඩට නග ගන්න පුළුවන්. අපිට ඒ චෛත්‍ය ඇතුළට යතේ. ගනේ. හැබැයි ඒක මොකුත් පේන්නේ නැහැ අපිට ඇතුළට ගියන් පස්සේ. ඒ කියන්නේ චෛත්‍ය ඇතුළේ. හතරවෙනි එක. ඔතන කෝච්චි පාර තියෙන්නේ. තාපෙන් හොන එකලා. එතෙන් ටච් එකේ අපිට. ඉතින් ආව කෝච්චි පාරට. පිට යතේ ඉතින් අර අන්න අර හිට. කෝච්චි එන්නේ දැක්කනේ. එතනින් මොකද්ද වෙලා? ගඟට වැටෙනවා. ඊට පස්සේ ඉතින් මොකක්ද වෙනව? කොහේ යනවද මන් දන්නේ. මොකද්ද වෙනව? අපි ඉතින් දැන් ඉන්නේ බිම. පේනවනේ. අර ඔක්කොම පේනවා ඉතින් ආයි පලාතක්ම පේනවා. මොකක් හරි වෙලා. හරි ඉතින් අපි දැන් එතනින් මේ වෙලා ආයි ගේම් එකට ආවා. කොළඹට යන්න. ඉතින් ලස්සනට මහම හරගෙන තා පොඩ්ඩෙන් නෙමෙයි හැපුණා.
මේක අපිට මෙන්න මේ ලයිට් එකක් දාන්න පුළුවන්. ඉතින් ආයි සුපිරියට හරියටම හරි පුරා ගේම් එක පොඩ්ඩක් අවුල් බග් වෙනවා. නට සුපිරි මේ ගේම් එක 1GB එකකින් උනත් ගහන්න පුළුවන්. GB වල නම් පොඩ්ඩක් අවුල්. මම එකෙන් ගහලා බැලුවා. පොඩ්ඩක් ඒවා ලැග් වෙන සීන් එකක් තියෙයි. මේකට නම් ඉතින් මොකුත් නෑ අවුලන්නේ. සුපිරියටම තියෙනවා. හැප්පුණා නේද? කොහෙද ඔය නෙළුම් කුළුණ තිබ්බේ? මතක නෑ. ආර තිබ්බේ. මේ මොකද්ද? දන්නවද? ඉතින් ඔවයි යතේ කි. බග් එකක් නෙවෙයි. ඉතින් නෝමල් එක. අර පේනවනේ යන්නත නෑ. ශ්‍රී ලංකා කොඩියක්. මේ විනින් ගේම් වලට වඩා හොඳ එකක් තියෙනවා මේකේ. බස් එකට නැගිලා ඒක පඩිපෙළ. අන්න උඩ පැන පැන තමයි ඉතින් නගින්න තියෙන්නේ මේකේ. එක්කනේ ඇතුළට තැයි. වහින්න පුළුවන්. ඊට මේකේ පඩිපෙළෙන්නේ නැතුව මෙන්න මෙතන තියෙන්නේ. අන්න ඒක ඇල්ලෙන් අහම ගිහින් එකපාරක් උඩ පැනන පස්සේ එක නෙවෙයි ඉතින් දෙපාරක් විතර පයින්න ඕනේ. පඩිපෙළෙන්නේ නැතුව ඔටෝම නගින්න පුළුවන්. එතන ඊසි පඩිපෙළෙන් විතර නෑ බහින්න පුළුවන්. මෙන්න මෙතෙන් ගිහින් උඩ පැනනයින් පස්සේ වහලට නගින්න පුළුවන්. ඊට පස්සේ තමයි එහෙනම් එච්චර තමයි. තව ඉතින් බක් ඒවා තියෙයි. මම ඒවා අනිත් එකකින් ගේන්නම්. එහෙනම් කොල්ලෝ අපිට වීඩියෝ එක ඉවරයි. අපි ගියා. බයි බයි.